තුන්වෙනි කපතර තිබෙන අපේ දේවස්ථානයේ වාර්ෂික මණ්ඩලයේ අර්ථවත් සාවලක්ෂණයට අපි නිම කළා. කොටසක් හැටියට අපි කොඩිගසේ සේවා ස්වාමීන් වහන්සේට අපි බාර වුණා. සුගන්ධමුගේ පිහිට අපි යත්තා. ස්වාමීන් අපි සමග හිටිය අපේ ආශිර්වාද කළා. ලක්ෂණ කාල ගුණයක් අපිට ලබා දුන්නා. සුගන්ධමුගේ නැතිවත් ආශිර්වාදය අපිට තිබුණා. ඒ නිසාම අර්ථවත් ලක්ෂණ මංගල්‍යයක් අපිට කරගන්නට අපිට හැකියාව තිබුණා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ඉස්තේ කියලා කියමු. අපි තමයි හිතියට අපිට මඟ පෙන්වන්නට ආශිර්වාද කළාට උනාසේගේ ආශිර්වාදයන් තුලයි වරප්‍රසාද තුලයි අපි හැම මොහොතකම සාර්ථකත්වයට පත් වෙන්නේ. අපේ තියෙන ශක්තියක් තුලවත් අපේ තියෙන මිල මුදල් වල තියෙන හයිය නිසාවත් නෙවෙයි. උනාසේගේ ආශිර්වාදය තුලමයි අපේ සෑම දෙයක්ම සාර්ථක වෙන්නේ. ඉතින් උන්වහන්සේට අපි ස්තුතියි කියලා කියමු. ඒ වගේම දානයක් ඇටියට ඒ වගේම කොට්ටාසයක් ඇටියට මෙතන කොට්ටාසේ වාසනාවන්තයි. මුලගේ ඉස්සරේන දැන් දෙකයි අපි පොලිගස්සේ සවන්නේ. මේ විදිහට විශේෂ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ කොට්ටාසය වාසනාවන්තයි. අපිට එකතු වුණා සහයෝගය දැක්වුවා. ඒ සහෝදරත්වයේ මංගල දුර බාධ්‍යයක් කොට්ටාසයක් ඇටියට නොවන කරද්දී ඒ වගේම සරසද්දී පෙරහැරයක්දී තම තමගේ නොවන කරද්දී කැම බීම සකසද්දී හැම දෙයක් තුළම ඔබ අධ්‍යාත්ම ස්වාමීන් වහන්සේගේ ඒ ආශිර්වාදය එකම තුනාම අනිත් වලට වඩා මෙතන අද ටිකක් වෙනස් යමක් කරනවා. මම ගොඩක් වෙලාවට මේකට දානේ කියලා කියන්න කැමති නැහැ. මම කියේ මේකට බෙදාගෙන කෑම කියලා කියපල්ලා කියලා. මුළු ගමේම අය එකතු වෙලා ඉයලා ගමේම අය කාලා යනවා. ඉතින් ඊට වඩා යමක් කරපු තැනක් හැටියට අද මම හිතන්නේ වියලි ආහාර වලින් ඔබ යමක් පවුල් 20කට කොටාස 20කම මම හිතන්නේ ඒ පවුලේ අය මේක භුක්ති විඳිද්දි ඔබට පින් දෙවි. මේ සතියම කයි එක. ඒ වගේම තව දෑවේ ක්‍රියාවකට අත ගහලා තියෙනවා. මේ කොටාසයක් එක කොටාසයක්. ඉතින් ඒක ගැන සන්තෝෂයි. ඔබ යමක් හිතනවා නම් නේ මම මුන්දලනේ මේ සිස්ටර්ලාගේ ගම ලොකු සිස්ටර්ගේ මම දාන තේරම නතර කළා. මම ඒකී මට ගෙවල් 29ක් හදන්න පුළුවන් වුණා. දරුවන්ට බයිසිකල් 85ක් දෙන්න පුළුවන් වුණා දානවලින්. මං කිව්වා මිනිහෙකුට පිනක් ලැබෙන විදිහට නියගේ කෙනෙක් වෙනුවෙන් ඒ නියගේ කෙනාට ආශිර්වාදයක් ලැබෙන විදිහට දාන දෙන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. එයා එකතු වුණා. ඒ නිසා මට ඒ විදිහට යමක් කරන්නට හැකියාව ලැබුණා. මේ දාන සඳහාම වේදම් කළ මුදල් එකතු කළා නම් දුප්පත් මිනිස්සු 10කට ගෙවල් 10ක් හදන්න මුදල් නාස්ති කළා මෙතන මම දැක්කා. ඉතින් මම දන්නේ නැහැ මේක මොන විදිහට දානයක් විදිහට ඔයගොල්ලන්ගේ මේ හොඳ හිත මට පරිවර්තනය කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් මාත් එක්ක ගමනක් යන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට එකතු වෙලා උයලා කාලා බීලා ජොලි කරලා අමුම්ම කාලා මේක දාන්නේ නෙමෙයි බෙදාගෙන කෑමක් කරගන්න පුළුවන් ඉදිරියට. හරි කෙසේ වෙතත් අපි ස්වාමීන් වහන්සේට ප්‍රසන්නදී අපි කළ යුතුයි. ස්වාමීන් කෙනෙක් හැටියට මම ඒකට මඟ පෙන්විය යුතුයි. ඒක බාර ගන්න එක නැති එක ජනතාවගේ වැඩක්. නේද? ස්වාමීන් කෙනෙක් හැටියට හරි දේ නිරවැරදි දේ දේනාසේ ආශිර්වාදය අපිට ගලාගෙන විදිහ දැන් මෙතන ආරම්භ කරලා තියෙනවා ඒක අද දවසේ. උන්වහන්සේට ප්‍රසන්න වන යමක්
මුල පටන් ගන්න තියෙනවා. ඒ ගැන සතුටුයි සන්තෝෂයි දිවනාස් ස්තුතියි කියනවා. එක දැනකින් හරි යමක් ආරම්භ කළොත් ඒක ඉදිරියට ගෙනියන්න ලවනාර්ධ මීට වඩා යමක් ඒ විදිහට හිතලා කරන්න ඔබ පෙළඹෙයි කියලා මම හිතනවා. ඒක අනිත් කොට්ටාස විශ්වතම ආදර්ශයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ධානයේ වහන්සේගේ සේනාමයේ ප්‍රසංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කලන්ත ස්වර්ගයේ මෙලවේ පිටු වේවා. අපගේ දිනදා භෝජනයේ අද අපට දානය කළ මැනව අපට අර්ථ කරන්නගේ වැරදි අප කමා කරන්නාත්මේ අපගේ වැරදිද කමා කළ මැනව ආව අවස්ථාවන් අසුරීමට අපට ඉදනෝදී අහපතින් අප මුදාගත මැනව නමෝ මරියනී පියපසාදේ පුර්ණවන්තියනී ස්වාමීන් වහන්සේ නුඹගෙරෙහිය ශ්‍රී මද්දේනාශිර්වාද ලබ්ධී වහන්සේ ඔබගේ සිතේ පළවන් දේශ ආශිර්වාද ලබ්ධාවනේ සාන්ත මරියනී දේව මෑණියනි ආදී වපුලේසා නමුත්පේ මාර්ගයේ ඥාන කරනවා. පිතා පුත්‍ර ශ්‍රී කුසාන්ති නාමයේ දෙක මහන්සියට ස්තෝත්‍ර වේවා. සදාන්තෝනි වනින්දේනි සදාන්තෝනි වනින්දේනි සදාන්තෝනි වනින්දේනි ත්‍යානංගේද ත්‍යානංගේද සදාත්මනංගේද නාමේ අපි පොඩි ගහ බානවා. ඊට පස්සේ දානෙන් සංසාර කරනවා. පෞල් ආශිර්වාද කරනවා. රැකියාත් ආශිර්වාද කරනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වාංශ කර දෙන්න. ඒකම ආහාර මුතුන් අනුගුණත් මේ හේතුන් ලබන ශක්තිය තුළ ආකාරයකට සේවය කරන්න දෙසු කිතු වෙන්නට ඒ රුසලක් කරලා දෙන්න. එයාගේ කොටාසේ අයතුරු කියන මේ සහෝදරත්වය එකමුතුකම මේ තුලින් තවතවත් ශක්තිමත් කරලා දෙන්න. උදාන්ත මොන්නේ වාංශගේ ඊට නදිහත්කම නොවදුව මේ පවුලට මේ දූ දරුවන්ට උන්ගේ රැකියාවලට දුක්ඛ ප්‍රතිම වල ලබා දෙන්න. මේ කීද අපගේ සාමු ජසුදුසු දේශාම අපට ලැබේවා. සංඝාසද සමාද වනසේත්වා සෞදාරු දෙවියෝ සමානමන ත්‍යාග පුත්‍රයන් සදාඥානෝද මේ ආශිර්වාද කරන්නේත්වා. හොඳයි. මයින් සුරාසන කලන් කරලා තියෙන වේය ආහාර වලට ඒ ආපුවා උනනම් කරුණාකර උත්සාහ දෙන්න. ඒ වගේම ඉස්සරහ විද්‍යාව බෑ. මම හිතන්නේ අස්සදවන්ත වෙනවා. අලංකික වැඩි නිවාසයක නිසනයන් තුනක් සහ මුදලින් රුපියල් 40000ක් පරිත්‍යාග කරන ඒ මොහොතක අපි ආරාධනා කරන උන්වහන්සේලාට ඒ දේ පරිත්‍යාග කරන්න. බොහොම ස්තුතියි. ඒ දේට අපට අපුන් මුදල් ඊරන්ට හැම කෙනෙකුටම දේවාශිර්වාදේ බහුලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Kami akan melakukan operasi kemudian minta maaf kami ini kita online masalah kita juga pengadanya harga kita Asia ada kemudian seperti itu mau kita kerana ia mau kita kita apa namanya selama apa kita mau bawa apa ini dia kita व्यवस्था करने के लिए आप ये क्या करेंगे एक समय लगा बोलने संगठन आप वो क्या किया तो आपको बारे में काम करना ये सब ये तमाम के लगा बोलने जब के माता माया को बोल के सुनना है तो